ඊළඟට අපි අනුගුණන විභාජනය ගැන රචනාවකට ලියන්න આવොත් කොහොමද කියලා බලමු. පොයින්ට් 34ක් විදියට අපිට මේ රචනාව ලියන්න පුළුවන්. මම රචනාව නිකන් කියවගෙන යන්නම්. වීඩියෝ එකේ මේ රචනාව මාකින් එක දාලා තියෙනවා. ඔයාලා ඒ ගමන් බලලා ලියා ගන්න. අනුගුණන විභාජනය පිළිබඳ රචනාවක් ලියන්න. පළවෙනි පොයින්ට් එක අනුගුණනය යනු එක් මාතෘ නෂ්ටියකින් ප්‍රවේණිකව සර්ව සම දුහිතෘ නෂ්ටි දෙකක් නිපදවන නෂ්ටික විභාජනයකි. එහි ප්‍රධාන අවධි පහක් ඇති අතර ඒවා නම් ප්‍රාග් කලාව, පෙර යෝග කලාව, යෝග කලාව, වියෝග කලාව, අන්ත කලාවයි. එතනට එද්දි පොයින්ට් 6යි. 7 වෙනි පොයින්ට් එක. ප්‍රාග් කලාවේදී ක්‍රොමැටින් තන්තු කෙටිවීම හා ඝන වී වර්ණදේහ බවට පරිවර්තනය වීමෙන් වර්ණදේහ ආලෝක අන්වීක්ෂයෙන් පෙනේ. ඒ සෙන්ට්‍රොමියරය මගින් සම්බන්ධ වී ඇති සහෝදර වර්ණදේහාංශ දෙකක් සහිතවය. කොහෙසීන් නම් විශේෂ ප්‍රෝටීන මගින් සහෝදර වර්ණදේහාංශවල වර්ණදේහ බාහු බැඳී ඇත. නෂ්ටිකාව අතුරුදහන් වන අතර එකතු වූ ශුද්‍ර නාලිකා සංකීර්ණයකින් අනුගුණන තර්කුව සෑදීම ආරම්භ වේ. තර්කුවට කේන්ද්‍ර දේහය, තර්ක ශුද්‍ර නාලිකා හා තුරුව ඇතුළත්ය. කේන්ද්‍ර දේහ දෙක අතර ශුද්‍ර නාලිකා දික්වීම හේතු කොටගෙන කේන්ද්‍ර දේහ සෛලයේ ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙසට චලනය වේ. පෙර යෝග කලාවේදී නෂ්ටි ආවරණය බිඳී යන අතර වර්ණදේහ තවදුරටත් ඝන බවට පත්වේ. සමහර ශුද්‍ර නාලිකා වර්ණදේහවල සෙන්ට්‍රොමියරය දෙපස පවතින කයිනෙටකෝර් වලට සම්බන්ධ වන අතර ඒවා කයිනෙටකෝර් ශුද්‍ර නාලිකා ලෙස හඳුන්වයි. වර්ණදේහවල කයිනෙටකෝර් වලට සම්බන්ධ වී ඇති කයිනෙටකෝර් ශුද්‍ර නාලිකා වර්ණදේහ ඉදිරියට හා පසුපසට චලනය කරවීමට දායක වේ. තවද කයිනෙටකෝර් වලට සම්බන්ධ නොවූ ශුද්‍ර නාලිකා ප්‍රතිවිරුද්ධ ද්‍රවවල සිට එන ශුද්‍ර නාලිකා සමග අන්තර්ක්‍රියා කරයි. යෝග කලාවේදී කේන්ද්‍ර දේහ ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙසට ළඟා වන අතර එක් එක් ද්‍රවයේ සිට සමදුරකින් පිහිටි යෝග කලා තලය දෙසට වර්ණදේහ පැමිණේ. සෑම වර්ණදේහයකම සෙන්ට්‍රොමියර යෝග කලා තලය මත පිහිටයි. යෝග කලාව අවසාන වන විට සෛලයේ එක් එක් වර්ණදේහය ඒවායේ සෙන්ට්‍රොමියරේ අසරදී කයිනෙටකෝර් ශුද්‍ර නාලිකා වලට බැඳී යෝග කලා තලයේ පෙළ ගැසී පවතී. වියෝග කලාවේදී සහෝදර වර්ණදේහාංශ සෙන්ට්‍රොමියරයෙන් වෙන්වේ. කයිනෙටකෝර් වලට සම්බන්ධ වූ ශුද්‍ර නාලිකා කෙටිවීම නිසා වර්ණදේහාංශ ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙසට ඇදේ. වියෝග කලාව අවසන් වීමත් සමග සමාන හා සම්පූර්ණ වර්ණදේහ කට්ටල සෛලයේ එක් එක් ද්‍රවයේ පිහිටයි. අන්ත කලාවේදී ප්‍රතිවිරුද්ධ ද්‍රවවල ඇති එක් එක් වර්ණදේහ කට්ටලය වටා නෂ්ටි ආවරණය නැවත සෑදේ. නෂ්ටිකාව නැවත දර්ශනය වන අතර තර්ක ශුද්‍ර නාලිකා විබහු අවයවීකරණය වේ. වර්ණදේහ ලෙහි ඝනවීම අඩු වී ක්‍රොමැටින් බවට පත්වේ. සෛලයේ ද්‍රව දෙපස එකිනෙකට ප්‍රවේණිකව සර්ව සම දුහිතෘ නෂ්ටි සෑදේ. දුහිතෘ සෛල දෙකක් නිපදවේ. අන්ත කලාව අවසන් වන විට සිදුවන සෛල ප්ලාස්ම විභාජනය සත්ත්ව සෛලවල හා ශාක සෛලවල වෙනස් විදියට සිදුවේ. සත්ත්ව සෛලවලදී භේදන ඇලියක් ඇති වී ප්‍රවේණිකව සර්ව සම දුහිතෘ සෛල දෙකක් නිපදවන අතර ශාක සෛලවල ගෝල්ගී උපකරණයෙන් නිපදවෙන ආශයිකාවල ප්‍රතිඵලයක් ලෙස ඇතිවන සෛල තලයක් මගින් සෛල ප්ලාස්මය දෙකට බෙදී ප්‍රවේණිකව සර්ව සම දුහිතෘ සෛල දෙකක් ඇතිවේ. අනුගුණනයේ වැදගත්කම් ලෙස ප්‍රවේණික ස්ථායීතාව පවත්වා ගැනීමට, වර්ධනය හා විකසනයට, සෛල අලුත් වැඩියාවට, ප්‍රතිස්ථාපනයට හා පුනර්වර්ධනයට, අලෛංගික ප්‍රජනනයට වැදගත් වේ. මේකේ එක කරුණකට ලකුණු 4 බැගින් කරුණු 34ට ලකුණු 136ක් ලැබිලා තියෙනවා. රූප සටහන් සරල රූප සටහන් අඳින්න රූප සටහන් ඇඳලා නම් කරන්නත් ඕන. නම් කරපු රූප සටහන් 4ට ලකුණු 4 ගානේ 16ක් ලැබිලා තියෙනවා. ආසන්න වශයෙන් ලකුණු 150ක් මේ රචනාවට ලැබෙනවා.